පුංචි ඉඩක් තියෙන ගෙවත්තක අපි වගාවක් කරමුද? කොහිල කංකුම් වගේ දේවල්. මේ බලන්න පරණ ටයර් පාවිච්චි කරලා කොහිල පඳුරක් හදලා තියෙනවා. ඔයාලා හිතනවා ඇති වතුර නැතිව කොහිල හැදෙන්නේ කොහොමද කියලා. මම කියන්නම් ඒ රහස. ටයර් දෙකක් මේ විදිහට තියලා ටයර් ඇතුලෙන් ලොකු වතුර රැඳෙන සිදුරු නැති භාජනයක් තියන්න. පස්සේ ඒක ඇතුළට පස් හෝ මඩ දාලා කොහිල පඳුරක් හදාගන්න. ඊට උඩින් පොහොර පස් වගේ දේවල් දාන්න. බලන්න මේ කොහිල පඳුර මාසයක් විතර වගේ වෙනවා හදලා. දැන් ටිකක් ලොකුයි. අපිට 5-6 දෙනෙකුට උනත් කන්න පුළුවන් විදිහට මේ කොහිල පඳුර හදාගන්න පුළුවන්. සතියකට සැරයක් විතර වතුර දාන්න. ඒ ඇති වතුර හොඳින් රැඳී තියෙනවා. ඉතින් මේ කොහිල පඳුර තව ටිකක් ලොකු වුණාම මම පෙන්නන්නම්. කොහිල අල කන්න පුළුවන්, කොහිල දළු කන්න පුළුවන්. මේ බලන්න. වතුර නිතරම දාන්න ඕනේ නැහැ. ඇතුලේ තියෙන භාජනේ වතුර රැඳී තියෙනවා නිතරම. ඉතින් මම මේ විදිහටම හදාගත්තු කංකුම් පඳුරකුත් පෙන්නන්නම්. මේ බලන්න ලොකු ගලක් උඩ එක ටයර් එකක් තියලා ඒ ටයර් එක ඇතුළට මම දැම්මා ලොකු වතුර බෝතල් 3ක් කපලා ඇතුලෙන් තිබ්බා. තියලා ඒවට වතුර දාලා ඒවට පස් දාලා පොහොර පස් දාලා මේ කංකුම් පඳුර හැදුවා. දැන් බලන්න මේ කංකුම් පඳුරත් මාසයක් විතර වෙනවා හදලා. 5-6 දිනකට කන්න පුළුවන්. මේ විදිහට ඕනම දෙයක් අපිට වගා කරගන්න පුළුවන්. පුංචි ඉඩක් යන්නේ වටේ පොල්ලේ අල්ලලා තියෙනවා. ඉතින් ඔයාලත් මේ විදිහට පැල වර්ග සිටව ගන්න.